පළවෙනි පාරට මේ වගේ අතුරක් ආයිබෝන් ඔන්න ඊයේ ගිහින් හෙව්වා ට්‍රීවිල් එකක් හම්බුන්නේ නැහැ. මේවා සාමාන්‍යයෙන් 2026 වගේ ලක්ෂ 22ක් විතර කිව්වා. ඊට පස්සේ බලලා එන ගමන් මේ ඩේවිඩ් පීරිස් ෂෝරූම් එකක් තිබුණා අක්කරේ පත්තුද කොහෙද? ඒකට ගිහින් බලනකොට තිබුණා ඉලෙක්ට්‍රික් ට්‍රීවිල් එකක්. ඉතින් පොඩි ඩබල්ටයි සීනටයි ඒක හොඳටම හිතට අල්ලලා ඊට පස්සේ සීනලාගේ අම්මගේ සහයෝගය ඇසුව ඔන්න දැන් අද යනවා ඒක ගන්න. එලකිරි ඔන්න දැන් බජාජ් එකට ආවා. පාර බනින එක තමයි අමාරුම වැඩේ. අද මෙතන සෑහෙන ට්‍රීවිල් ගොඩක් එළියට යනවා. මේ මං හිතන්නේ පොලිමේ හිටපු කට්ටිය මාස ගාණක්. ඔන්න අපේ එකත් රෙඩි වෙලා තියෙනවා. ඊ අපි ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. මේ නෝමල් ට්‍රීවිල් මේක නම් මාසයක් විතර ඉන්න ඕනේ කිව්වා පොලිමේ. එලකිරි දැන් ඕන සියල්ල සූදානම් අපි ට්‍රීවිල් එක ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ සල්ලි ගෙවලා මේවා ටිකත් හදලා තියෙන්නේ. අපි ඇඩ්වාන්ස් එකක් දීලා ගිය නිසා ඩොකියුමන්ට්ස් ටික මේ තව පොඩි වෙලාවකින් අරගෙන යන්න තියෙන්නේ අපේ පිනිවිලායේ ට්‍රීවිල් එක. ඔන්න දැන් සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. Ja, das wäre. වීඩියෝ එකක් ගන්නවා MRI Motors නේ MRI නේ MRI අක්කරේ පත්තුව. සල්ලි ගෙවන්න හදනකොට එයාලා දැන් දෙන්නේ නැහැ ගෙවන්න වීඩියෝ එකක් ගන්න හදන ඔන්න දැන් කියනවා. අපේ අයියාගේ නමට තමයි ගන්නෙ මේ MRI Motors එකේ සෝෂල් මීඩියා යුනිට් එක මෙතන. Hinsetzen. In der පාට් එක ඔක්කොම ඉවරයි. සල්ලිත් ගෙව්වා. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මෙහා අරගෙන පොතුවිල් බලා යන්න. මේක ඇත්තටම ගන්න මේ කඩේට යන්න එන්න හැමදාම සෑහෙන දවසට 3 පාරක් විතර පොතුවිල් වලට යන්න ඕනේ බඩු ගේන්න කිචන් එකට එහෙම. ඉතින් ඒකත් එක්ක ටිකක් අමාරු සීන් එකක් තියෙනවා මේ ට්‍රීවිල් වල යන්න. ඔන්න වණ්ඩි එළියට එනවා. මෙයා තමයි MRI Motors එකේ මැනේජර් නම ෆර්හාන්. අතරම ෆ්‍රෙන්ඩ්ලි. හරිද? මේ හොඳට වැඩේ කරලා දුන්නා ඉක්කොන්ට. ඊ අපි රෙජිස්ටර් අපි පොඩි නිකන් ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. එනකොට ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හදලා දීපා. ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ. නිදිමතේ ඉන්නේ අම්බාන එක. දැන් ඔන්න එනවා වණ්ඩි එළියට. MRI Motors කොහෙද තියෙන්නේ? අපිට ඉන්නේ අටලචනේ ත්‍රීවිල් ගන්නවා නම් අපිට එන්නේ ආයෙ මොනවද තියෙන්නේ? ත්‍රීවිල් බයික් අපිට බයික් තියෙනවා. බජාජ් බයික්. ත්‍රීවිල් ගන්නවා නම් කොච්චර කල් ඉන්න ඕනේද අක්කරේ පත්තු ආවට කට්ටිය? ආවට කට්ටිය මේ 2 weeks වගේ 2 weeks වගේ ලිස්ට් එකේ ඉන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රිකල් ගන්නවා නම් අද ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ගන්නවා නම් ආව ගමන් ගත්තා ගියා. ගාන කීයද? ඉලෙක්ට්‍රික් එකේ ගාන ලක්ෂ 24යි ගානක් වෙනකොට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් එක. අද ආව නම් අද ගත්තා ගියා. ඔන්න කිලෝමීටර් 7යි මේක දුවලා තියෙන්නේ.
කිලෝමීටර් 7යි දුවලා තියෙන්නේ. තව 169ක් යන්න පුළුවන්. මේ බැටරි charge එකෙන් ආයෙත් ෆොටෝ ෂූටින් එකක් බං එපා වෙලා තියෙන්නේ මේක දැන්. ඔන්න දැන් අර එන තඩි යතුරු බාර දෙන වෙලාව පළවෙනි බාරට මේ වගේ යතුරක් වම්. හරි ඔන්න ට්‍රීවිල් එක අරන් යන ගමන් එස්මා වීඩියෝ ඔන්න ට්‍රීවිල් එක අරන් යන ගමන් උත්තර නැවතුවා ෆොටෝස් දෙකක් ගන්න මේ එහෙනම් ජය වේවා ජය වේවා